ආයුබෝන් මොකද වෙන්නේ අද වැස්ස හින්දා පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. හයියෙන් කිව්වේ මේ සද්ද වැඩි කරලා. අද මොකද සීන් එක වෙන්නේ පේනවා ඇති. ඉතින් අද ගෙනහලා තියෙන්නේ ආයි ලංකාවම කොර කරපු සුපිරිම සුපිරි ඒ කියන්නේ ලංකාවම කොර වෙලා පොඩ්ඩක් දැන් මෙන්න මේක අයින් කරලා දාන්න මෙහෙට. ලංකාවම කොර වෙලා ඇබ්බරිලා කියපු සුපිරිම ගේම් එකක් ගෙනහලා තියෙන්නේ අද මොබයිල් ගේම් එකක්. ඔව් හරිම ලස්සනයි. එතකොට තව කියන්න තියෙන්නේ ඉතින් මං ගැන දන්නේ නැත්නම් ඉතින් මං ගැන දැනගන්න විදියකුත් නෑ. මේ මං ගැන දැනගන්න ඕනේ නෑ ඇත්තටම මං ගැන ඒක වැඩක් නෑ. කොහොම හරි මේකේ අපිට බස් එකක් තමයි එලවන්න තියෙන්නේ. බස් කිව්වට තව එක එක වැඩ කෑලි තියෙනවා මේකේ. කියන්නේ අර වෑන් ඒවෙම පුළුවන් යන්න. ඒවා මං වැඩි කියවන්නේ මේක ගොඩක් අය මේකේ බස් තමයි ගහන්නේ. ඉතින් ඕක තමයි මචං ගේම් එක හොඳක් කියන්න ගත්තොත් මචං අනිවාර්යෙන් එතන කෙලවෙනවා. ඒක මොකක් හරි නරක දෙයක් තමයි එන්නේ. දැන් මේ මගින් නේද හරි ලස්සන නංගිගේ පොඩ්ඩක් ඉදා කෝ මුන්ගේ මූණවල් අඩෝ කවුද බං මූණ හොරගම් කරේ මුන්ගේ අඩෝ කැත වැඩ බං කැත වැඩ අඩෝ මූණ ගල් කරනවද මං අහන්නේ. මිනිස්සුන්ගේ මූණ ගල් කරන්න හොඳ නෑ කො මොනා වුණා. මූණනේ මේ මහ ජරා සමාජයක් අප මෙහි තියෙන්නේ මේ ලංකාවේ න. ඇත්තටම කලකිරෙනවා මේ වගේ සමාජයක. මූණක් තියන්නේ නෑනේ අම්මපා. බලහංගු ඉතින් මේ වගේ සමාජයක්. මං අහන්නේ මුංග හිතේ දාලා හරියන්නේ නෑ මං කියන්නේ. මුංග දාන්නෝනේ පරිවාසෙ. ඉතින් පේ නැති මම බස් එකක් කියන්නේ වන් දැකපු ලස්සන බස් ස්කින් නෑ මේ කොළයි රතුයි. මට ඩ්‍රයිවිං එකම හොඳට පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. හප්පෙන්නේ නැති වෙයි කියලා ඕව එහෙම කියන්න පුළුවන් ඕන කෙනෙක්ට. එහෙනම් මට කියන්න බෑ මේ මගේ අර මොකක්ද මං කිව්වේ. ඒක ගැන වැඩි හිතන්න එපා. කොහොම හරි ඉතින් මම දැකපු සුපිරිම බස් කින්න මාමේ පොලිස් රාලහාමි කෙනෙක් හිටියා මං කෝල්ලේ බලහන්කෝ ඉතින් ඒකෙත් ඇති. අඩෝ මම හැප්පෙන්නේ කියපු දැක්කත් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් මම දැකපු ලස්සන බස් ස්කින් එකක් මේක රතුයි කොළයි හරි මම දන්නවා මේකේ ඕනි තරම් බස් ස්කින් දාන්න පුළුවන් කස්ටම් ඒවා. ඉතින් මේ මට එච්චර අමාරුවක් තිබ්බේ නැහැ. මොකද මම මේ ගේම් එක දැන් දාගත්ත ගාම තමයි ගහන්නේ. අඩෝ මාමේ අත දාගෙන ඉන්නේ මොකද? අඩෝ වතුරට මොකක්ද වෙලා තියෙන්නේ? වතුරට මොකක්ද වෙලා කියන්නේ මචං මේක දැන් මම මීඩියම් ග්‍රැෆික් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ හැටි වෙන්නේ නැති මං හිතන්නේ හයි ඩැම් එකෙන් උට වඩා වැඩි වෙනවා ඇති මං හිතන්නේ. දන්නේ නැහැ කොහොම හරි. ඇත්තටම මගේ පළවෙනි වීඩියෝ එක මේක නෙමෙයි වෙන්න ඕනේ. මම කලින් වීඩියෝ එකක් හැදුවා. ඒක මට හිතුණා ඒක ගොම් වැඩි කියලා. ඒකින්ද ඒක දැම්මේ නැහැ. කුමාරි දැන් බයික් කාර්යය මෙතන සද්ද දාන්නේ නා උට තියෙන බයික් එකක් මට තියෙන බස් එකක්. උට ඒක අමතකද දන්නේ. නංගි කෙනෙක් එක ඉන්නේ. ඒක තමයි සීන් එක. අර නංගිලලගේ කොල්ලෝ හිටියම දන්නවනේ ඉතින් අර පොඩ්ඩක් නැග්ගෙනවා මේ ගේම් එකේ පට්ට ෆ්‍රීඩම් එකක් තියෙන මේ පස්සෙන් අනිනේ උන් ඇරෙන්න. අර සිමුලේෂන් ගේම් වල පට්ට ෆ්‍රීඩම් එකක් තියෙන ඔය පස්සෙන් අනිනේ උන් ඇරෙන්න. උට නම් මොකක් හරි බලක් තිබ්බා ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි මේ බස් එක මරු පිටිපස්ස රතු පාටයි ඉස්සරහ කොළ පාටයි. මං හිතුවේ අර මුලින් දැක්කිද්දි පෙට්‍රල් සෙඩ් එකක් තියෙන මේ පෙට්‍රල් බහිනක් දන්නේ නැහැ නේද? නෑ එච්චර තාත්තික නැතුව ඇති මේ සිමියුලේෂන් ගේම් එකක් වුණාට එච්චර තාත්තික ආයි හැප්පුණා. ඒ තමයි මිනිස්සුන්ට වරදිනවා මං අහන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට කොහොමද වරදිනවා? අන්න තව එකක් කියන්න. මේකේ මම අන්තිමට ගහපු කාලේ මං හිතන විදිහට මේකේ දැන් අර ඩැමේජ් දුනේ ගමන් අර එක එක තැන් තැලිලා යනවා. දැන් තැලිලා යන්නේ නැති පාටයි මේ මගුල ඇදලා විසික් කරන්න බෑද? අර රෙකෝඩ් වෙන කෑල්ල. අඩුව කාර් එක අතට දානවා. කැබ් ගන්න. අඩුව මං කිව්වේ මේ ගේම් එකේ ඉන්නේ මහා ජරා මිනිස්සු. ඒ කියන්නේ අර සමාජ බලන්නව අර ඒ මොකක්ද ඒකට කියන්නේ දැන් ඔය මොකක්ද ඉන්නේ තුනේ ඔය කැබ් එකක් දැන් ඔය අතුරු දහන් වුණානේ. කැබ් එක ඒදින් අර ගල් කරලා දැක්කන් ටප්පරයක් ගියේ නැහැ කැබ් එක ගල් කරන්නේ. අපි ඒ හින වේගෙන් ඇවිල්ලා ගල් කරන්නේ මං අහන්නේ. ගල් කරනවා කියන්නේ දන්නා හොරකම් කරනවා කියන එක. ඔක දන්නේ නැත්නම් ඔබ සමාජ ඉදල වැඩක් නැහැ. ඔබ ගිහින් පොතක් බලාගනි. කවුම හරි බස් එක ගැනගෙන හිටියේ ගැන කීකේ හිටියේ ලයිට් එකම සුපිරියම තියෙන සිස්ටම් එකේ එහෙම අවුට්ඩෝර් ඩීජේ මං හිතන්නේ නැතුව ඇති. ඕ නෑ තමයි ලයිට් එකම නා සුපිරියම තියෙනවා. මැප් එකක් තියෙනවා සුපිරියම තියෙනවා. මේ මැප් එක කොළඹ තියනවාද කියලා දන්නේ නැහැ. මං මේ වගේ තැනක ගිහිල්ලා නැහැ ඇති මං හිතන්නේ. කොහොම හරි හොඳට ඩ්‍රයිවිං කරන්න පුළුවන් මැප් එකක් තියෙනවා මේ හොඳට ඩ්‍රයිවිං කරන්න පුළුවන් මැප් එකක් තියෙනවා. ඇත්තටම ගේම් එක හොඳයි. මේ ගේම් එකේ අර වාහනේ ලවුණු එහුන් තමයි අවුල මං හිතන්නේ. දැන් මේක අද්දන්නේ. අනේ ඉන්නේ මුන්ට තියෙන කැහිල්ල මොකද්ද මං අහන්නේ. මුන්ට තියෙන කැහිල්ල මොකද්ද? අම්මම බස් එකෙන් බහින්න පුළුවන් නම් මම්මුන්ගේ ඒක කියන්න හොඳ නැහැ. මේක පොඩි ළමයි බලන්න නැති
බස් එකෙන් බහින්න බස් එකෙන් බහින්න පුළුවන් මං හිතන්නේ නේද ඕනේ මං අන්තිමට ගහපු දවස්වල මේකේ පුළුවන් බස් එකෙන් බහින්න තාම පුළුවන් ඇති ඒක මන කුණු හරපයක් ආවා උඩි ඒ ගණන් ගන්න පා නංගි අර නංගි කෙනෙක් හිටියා පල්ලෙහ පොඩ අඩු මං හිතුවේ මේ රෙකෝඩ් එක දාන්න නැති කියලා මල කෙලිය රාලහමි අඩු බලන් තාප්පේකට කකුලක් තියන් ඉන්න හරි අපූරු අඩු නෙළුම් කුළුනේ නේද අර අපේ මහින්ද මහත්තයනේ හැදුවේ නැද්ද දන්නේ නැහැ මම ඔය වැඩිය වෙන්නේ නැති කවුරු හරි හැදුවා කුමාරි ලස්සනයි ඒක විතරයි ලංකාවේ ලස්සන දෙයකට තියෙන්නේ කියන්නේ අර මේ දවස්වල ප්‍රසිද්ධ ලස්සන දෙයකට තියෙන්නේ ඒක විතරයි ඔය මැත්තල එහෙමදී ගොඩක්ම ඕකනේ දැන් අර පොඩ්ඩ මේව කරලා තියෙන අර ලස්සනට පේන්න තියෙන කොළඹ ඒකත් ඉතින් සීනෝ හදපු හින්දා හොඳයි නැත්තම් අපි නෙළුම් කුළුණ හදන්න ගියොත් ඕක පොල් ගහක් වගේ ඇද වෙලා තියෙයි ඒකින්ද ඔය බයික් කාර්යය වෙන ශාපය ඌ කෙල්ලක් දාගෙන කොහේ යනවද පප්පන්න බෑ අර තියෙන අපේ ෆෝට් එක නේ දැන් කියන්න බැරුණා මම තෝරගත්තේ ගහලෝකගාර ඒක දකින්න නැති ඉංග්‍රීසි නමක් තිබ්බේ ඒක මටත් මතක නැහැ කුමාරි CDV බස් එක මට උන්ව පේන්න බෑ උන් CDV බස් මහා එන නිකන් සවුත් විනේ දැන් ලංකාවේ එන CDV බස් ප්‍රයිවට් කාර් එකක් ඉන්න CDV බස් එන සවුත් අර මේ සිංගලත් දාන්න බුල මම ඒක පොඩ්ඩක් බැලුවේ බෑනේ ඒ කියන්නේ අර ඒ කොහොමද දන්නේ අඩු ලොරි වලටත් හොන් දීලා නේද අඩු උණු පප්පර පප්ප ගහන්නේ නේද ඒක හරි ෂෝක් නේද මුහුද අනේ මන්ද ඒක මම හිතන්නේ ගැටික් හයි දැම්මම හරියන්නේ නැති මම මීඩියම් දාලා තියෙන්නේ හයි දාලා රෙකෝඩ් කරගන්න පුළුවන් වෙයිද දන්නේ පුළුවන් නැති කොළඹ සිටි කියලා ගහලා තියෙන දකුණු පැත්තට දාන්න තිබ්බේ නෑනේ මම හිතන්නේ දකුණු පැත්තට නෙමෙයි කවුරු හරි දොරට ගහනවා වගේ එන පූස වෙන්නේ නැති වෙන කවුරුත් ඉන්න විදියක් නැහැ ගෙදර තනියම ඉන්නේ වෙන කවුරු හරි වුණත් දන්නේ අඩු ජනේලා කුරුණ සද්දයක් එන පොඩ්ඩයිද මනස මං කිව්වනේ කොල්මන් කියලා දෙයක් එහෙම ලොකුර නෑ කොමරි දැන් මං දකුණට දැම්මට පස්සේ පොට් එකට ඇවිල්ලා තියෙන්නේ කොමාරි කොළපාට කොටුවක් තියෙනවා ඒකට දැම්ම යන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා එතකොට මං අපේ ගෙදර එක සද්ද ඇහෙනවා ඇයි දන්නේ පල්ලෙහාට පඩු මුට්ටු පල්ලෙහා තට්ටුවේ පෙල්ලනවා වගේ සද්දයක් එනවා මනක් කල්පිත දේවල් දන්නේ නැහැ කොමාරි දැන් මං ගොඩක් වීඩියෝ දැකලා තියෙනවා YouTube එකේ දැන් මේ ගේම් එකේ ඉස්සරහට රාවණාවලු ඊට පස්සේ මාසෝන තූල් දැම්මලු මාසෝන කොල්ලෝ ගහනලු අරවයි මේවයි අම්මට හුඩු වෙනවා යකෝ මාසෝනයි මෝහිනී උගේ අම්මයි හැම යකාම මේකස් ඔබලා ඉන්නා ඊට පස්සේ ග්‍රැනී ගෙදර යනවලු ග්‍රැනී හම්බුනාලු අරවයි මේවයි අයියෝ සංසාරේ ඉතින් එයාලගේ කරන අයගේ කැමැත්ත හරි ඒ වගේ වීඩියෝ බලන පේසකුත් ඉන්නවා මම දැකලා තියෙන හොඳට views යනවා ඒවට ගොඩක් views යනවා ඒ කියන්නේ අර එහෙම මං කියන්නේ එහෙම දේවල් වෙන්නේ කොහොමද ගේම් එකක් අස්සේ වෙනවනම් ඒක ගේම් එකේ ඊස්ට් එකක් හොඳේ ගේම් එකේ ඊස්ට් එකක් කියන්නේ ගේම් එකේ හැගවිච්ච දෙයක් මාත් මේ ගේම් ගැන පොඩ්ඩයි දන්නේ හරිද මම මෙතනින් බැස්සේ දැන් මොකද්ද කියලා අහන්න එපා මේ තම්බෙල්ල ගන්න බැස්සේ හරි අර සිග්නල් ලයිට් එක ඇහෙන එක වැඩි ගණන් ගන්න එපා එතකොට මම තව දැකලා තියෙනවා දැන් අර එකපාරට කන්දෙන් පහලට වැන්නලු තව ගහක් කඩන් වැන්නලු ඉස්සරහට එද්දි මට මොකක්ද වුණාලු එහෙම වෙන්නේ දැන් කන්දෙන් පල්ලට ඉන්නේ දැන් යකෙක් ඇවිල්ලා එහෙම තල්ලු කරන්නේ අනේ ඔයා මේ යන්න පල්ලහැට වෙලා පොඩ්ඩක් ඉන්න කියලා එහෙම කවදා තල්ලු කරන්නේ අර සිග්නල් ලයිට් එක ෆෝන් එකෙන් යවන්න බෑ ඒක මම දන්නවා කොහොම හරි එහෙම කරන්න බෑ ඒක අර ඒ කියන්නේ යකෙක් කොහොමද බම් බස් ගේම් එකක් අස්සර ඉන්නේ ඒක දන්නවනේ ඕනේ හරිද එහෙම වෙනවා නම් ඒක අටපට්ටමට කියන්න ඕනේ දෙයක් හොඳේ දැන් එහෙම දැන් හරි මට කියන්න ඔයාලා කියන්න පුළුවන් දැන් ඉතින් මම මොකෙද්ද මං කොහෙවත් ඉන්න කාලකන්ණි එන්නේ සබ්ස්ක්‍රයිබ් 5 6 තියෙන්නේ ඕව ඇත්තයි මට එහෙම කියන්න ආයි තියන්නේ නැහැ ලොකුවට ඒ වුණා කියන්න තියෙන්නේ යක්කු බලා ගන්න ඕන නම් ග්‍රැනී තියෙනවා තමුණාද අයිස්ක්‍රීම් ඒවා මේවා තියෙන ඕනි තරම් අර යක්කු බලා ගන්න ඕන බස් ගේම් එකක් අසර ඉන්න ඕනේ බස් ගේම් එක තියෙන පොඩ්ඩක් අර සිමියුලේෂන් ගේම් එකක් මේක ඒ කියන්නේ ඇත්ත වගේ දැනෙන්න ඕනේ ගේම් එකක් නේ ඒ කියන්නේ යක්කු ගැන එහෙම මේ ගේම් එකේ එහෙම තියෙන විදියක් නැහැ හරි දැන් මම දන්නා පළවෙනි වීඩියෝ එකේ මම දැන් චොර වෙන්න යන්නේ කොහමරි කතා කරලා වතුර තිබ හැදෙනවා ඒ අතෙන් පූස පාලයන් යන්න පූස ඇවිල්ලා ලෙව කරනවා කකුල අනේ මන්ද කොහමද දැන් මේ වීඩියෝ එක ඉවර කරන්න ඕනේ මේ මොකද
මේ පල්ලෑ සද්ද ඇහෙන පූසත් මෙහි ඉන්නේ හැබැයි එහෙම සද්ද ඇහෙන විදිහක් නැහැ පූසත් දැන් මල්ලගෙන ඉන්නේ ඒක වැඩන්නේ ඔයාලා මාන් දන්නේ නැහැ මං ඔයාලව දන්නේ නැහැ කොහොමද මං ඇත්ත කියන්නේ පල්ලෑ සද්දයක් එන 아무තු ඒක පස්සේ බලාගමු කොහොම හරි කියන්න ඕනේ ඔහොම යකෙක් ඉස්සරහට එනවනම් අරක මේක එනවනම් එකෝ ඌ පොඩි එකේ නැත්නම් උගේ මොලේ මෝරල නැති එකේ තාම මං දැකලා තියෙන අර මේක පාදෙක්කල් එකගේ ස්ටෝරිය මම හදලා තියෙනවා. යාලට ඒ මොකවත් කියන්න නෑ කියන්නේ මං අර යාලට බනිනව නෙමෙයි. හොඳේ මං යාලට බනිනව නෙමෙයි අර පොඩ්ඩක් අර කියන්නේ අර වීඩියෝ බලන අයට හැබැයි ෆෑන් බේස් එකක් තියෙනවා ලොකු. ඒක වැඩක් නෑ කොහමද දැන් මම දැකලා තියෙනවා ෆිල්ම් එහෙමත් හදලා තියෙනවා ෆිල්ම් වගේ ෂෝට් ෆිල්ම් වගේ ඒවා හදලා තියෙනවා මේ ගේම් එකෙන්. ඒක අවුලක් නෑ ඉතින් යාලා කැමැත්ත කොහමද මේක බස් ගේම් එකක්. ඔව් බස් ගේම් එකම තමයි. හරි දැන් මෙතන අවුට්ඩෝ ඩීජේ ගහන්න කියන්නේ කොහොම හරි නංගි මේ කට්ටිය බෑලා යනවා දැන් මෙච්චර රෑ වෙනකන් තියාගත්තට සමාවෙන්න ඇත්තටම හිතකින් නෙමෙයි එහෙම කරේ තම්බෙල්ලක් ගහගෙන ඉඳ පරක්කුනේ කොහොම හරි තරහ නැහැ කියලා හිතනවා කොහොම හරි විනාඩි 5කින් කොහොමද මෙච්චර මිෂන් පාස් stand for playing DC හරි යෝවා මොනවාද ඉතින් අපි ඉන්නේ ගේම් ප්ලේ කරන්න තමයි කොහොම හරි දැන් මම පෙන්නන්නේ මෙතන මේ මම මේක හදපු විදිය බස් එක හදපු විදිය කියන්නේ බස් එකේ කස්ටමයිසේෂන් මම ඕවා ගැන කියන්නේ නැහැ ඕක දන්නේ නැති දැන් ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් අනිවාර්යෙන්ම ඔයා බස් ගේම් එක ගහන්න ඕනේ නැත්නම් ගහන්න හිතන් ඉන්න ඕනේ ඒකේ ඒ වෙලෙදි පොඩ්ඩක් බලා ගන්න එක හදන්නේ කොහොමද කියලා මම කියද්දි ඕකේ රසය නැති වෙනවා රසය දන්න මිනිස්සුනේ අපි ඉතින් ඕකේ රසය නැති වෙනවා කොහොමද කීප එකක් දාගන්න කියලා ඒක දැන් දන්න කාලකන්ණි එක්ක වගේ මම දැන් කියෝ මෙතන ඉන්නවා ගෙදර කවුරුවත් නැහැ ඇත්තටම බඩු මුට්ටු පොලේ ගන්නවා වගේ ඇහෙනවා ඒවා මොන හරි වෙලා තිබ්බොත් ඒත් අහුවෙන්නේ මම්මයි ඒකින් හින්දා තමයි කලින්ම වීඩියෝ එක ඉවර කරන්නේ කොහොම හරි තව ඕනේ තරම් බස් ගේම් තියෙනවා මම දැක්ක මේ ළඟදී ඇඩ් එකක් ඇවිල්ලා සුපිරියටම අර මේ මෙව්ව වෙලා තියන්නේ ඇත්තටම කිව්ව බස් ගේම් එක හොඳක් කියන්න බෑ බස් නෙමෙයි මොන හරි ගේම් එක මටන් හපික් වල ලැට් වල යට් වෙන කොහෙන් හරි දෙන්න මේකෙන් ඕනේ නෑ කොහොම හරි දැන් මං යනවා මට හදිස්සි වෙන වීඩියෝ එකකින් ඊටු ටික කතා කරමු මං යනවා බයි खत्म बाय बाय टाटा गुड बाय गया